වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරන් ඇවිලා සිහිල් සේලෙන් වෙලා අනේ මම් බලාන වුණා යලිත් ඔබ එතයි කියලා හරිම సౌందర్యාත්මක ප්‍රේමයක් ගැන කතා කරනවා. හැබැයි මේ 106 එකේ තියෙන්නේ ඒ ප්‍රේමයද මොකද්ද තියෙන්නේ? 106 එකේ තියෙන එහෙම ප්‍රේමයක්ම නෙමෙයි. මේ තුල සුරංග උත්සාහ කරනවා මේ කිසියම් විදියකට මේකට අලුත් අර්ථකථනයක් දෙන්න මේ අපි සමාජය තුල දැකපු ඝාතනයක් සම්බන්ධ අපි දන්න සංසිද්ධියකට ඔහුගේ සිනමාත්මක අර්ථකථනයක් දෙන්න උත්සාහ කරනවා. මෙතෙන්දී අර අපි දැන් මේක ප්‍රවෘත්තියක් විදිහට දැක්කනේ ලක්මින. ප්‍රවෘත්තියක් දැකලා දකින්න අය විවිධාකාර අර්ථකථන මේකට දෙනවා. හැබැයි ඒව මතම පදනම් වෙනවට වඩා ඊට වඩා වෙනස් විදිහට දකින්නට ගන්නා උත්සාහය තමයි වැදගත් වෙන්නේ. ඔය අහපු ප්‍රශ්නෙත් එක්ක තව ඔබට ගිහිලා මම කැමති 106 කියන මගේ පොඩි අදහසක් කියන්න. ලංකාවේ මේ වගේ මේ ඝාතන සම්බන්ධව නිර්මාණය වෙච්ච විවිධ චිත්‍රපට තියෙනවා. ලෙනින් මොරාස්ලා නිර්මාණය කරපු හිතුවත් හිතුවාම මේ වගේ චිත්‍රපට වසන්ත ඔබේසේකරලා කරපු දඩයම දොරකඩ මාරාව සහ ඊට පස්සේ කරපු චිත්‍රපට පළඟැටියෝ වගේ චිත්‍රපට ඒ වගේ මේ විවිධ ශානරවල මෙහෙම ඝාතන මුල් කරගත්තු නිර්මාණ තියෙනවා. දැන් එහෙම එකක් විදියට ඊට පස්සේ පරම්පරාවේ නිර්මාණකරුවෙක් හැටියට තමයි සුරංග මේක අරන් එන්නේ. මේක තමයි සුරංග දල්විස්ගේ සිනමාත්මක ලකුණ සටහන් වෙන තැන කියලා මම විශ්වාස කරනවා. මීට පෙර සුරංග කරපු නිර්මාණ ගත්තම චිත්‍රපටි ගත්තම ඒ සමස්තයට වඩා ඒ ඔක්කොම ලක්මින තරාදී එක පැත්තකට දාලා මේ චිත්‍රපටි අනිත් පැත්තට දැම්මත් බරයි. හරි? බර සිනමා කෘතියක්. ඔව්. සුරංග මම හිතන්නේ දැන් ඔහුගේ ලකුණ සටහන් කරන්නට ආරම්භ කරලා තියෙනවා. චිත්‍රපටි අපි නරඹන්න ගත්තම මේ තුල ආරම්භයේ ඉඳලා ඔහුගේ සිනමාත්මක ප්‍රකාශනයේ විලාසය තුල කිසියම් පරිණත බවක් අපි දකිනවා. අඩුපාඩු නැත්තේ නෑ. මටත් එකඟ විය නොහැකි දේවලුත් තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් දැන් චිත්‍රපටයේ අවසානයේට යනකොට මේ මම හිතන්නේ මම පෞද්ගලිකව විශ්වාස කරන විදිහට චිත්‍රපටයේ තිරනාටක රචකයා පොලිස් වාර්තා මත පදනම් වෙලාම වෙන්නට ඕනේ මේකේ පිටපත සකසන්නට ඇත්තේ. ඒතර පොලිසියේ දෘෂ්ටි කෝණය අත්‍තරම දැන් මේ පරීක්ෂණය අවුල් කරේ සමාජ මාධ්‍ය ජාලා කියන අදහස තීව්‍ර කරන්න උත්සාහ කරන එක සාධාරණයි. හැබැයි ඒක ටිකක් වැඩි මේකේ. දැන් ඒ වගේ මටත් ඒ ප්‍රශ්නේ අහන්න හිතෙනවා. මොකද ඔබ මාධ්‍ය ශාස්ත්‍රයේ සදාචාරය සම්බන්ධයෙන් කතා කරන කෙනෙක් නිසා ඒ මාධ්‍යකරුවාගේ මැදිහත් වීම මේ වගේ අපරාධයක් හෝ වෙනත් සමාජමය කාරණාවකදී කෙසේද විය යුත්තේ සහ ඒක මේ සිනමා කෘතියේ තියෙන විදිය කොහොමද? ඇත්තටම මේ චිත්‍රපටය තුල ගෙන විවේචනය සාධාරණයි. ඇත්තටම දැන් මේ පරීක්ෂණය වුණත් අතරමඟදී අවුල් කරන්නේ සමහර මේ සමාජ මාධ්‍ය ජාලාවල අයගේ දැන් ඒක ඔබත් දකින දෙයක් නේද? වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න තරම් විනිශ්චයකාරවරු නැහැ. සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න තරම් වෛද්‍යවරු නැහැ. සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න තරම් දේශපාලන විශ්ලේෂකයෝ නැහැ. එහෙම තැනකට ඇවිල්ලා මේ පරීක්ෂණ ඕනෑම සිද්ධියක් පිළිබඳ ඕනකට වඩා ඉක්මන් මැදිහත් වෙලා කඩම් පැනලා ඒව අවුල් කරන තත්ත්වයක් අපි දකිනවා. හැබැයි ඒ විවේචනය සාධාරණයි. මට හිතෙනවා චිත්‍රපටය තුළ මේක ටිකක් රිපීට් වෙලා එහෙම ගති ලක්ෂණ මම අතන සුරංගත් එක්ක පෞද්ගලිකව කතා කරා. සහ මේ චිත්‍රපටයේ අවසානයේ මම හිතනවා මේ චිත්‍රපටය ඉවර වෙන තැනට කලින් මට හිතුණා ඊට කලින් තැනක් තිබ්බා ඉවර කරන්න. එතනින් ඉවර වුණා නම් හොඳයි කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය. ඉතින් කොහොම වෙතත් සංක්ෂිප්තව කිව්වොත් අර කලින් අපේ හිතවතුන් කියපු විදිහටම සුරංග Tamanගේ සිනමාත්මක ප්‍රවේශය අරගෙන තිනවා. ඒක අගය කළ යුත්තක්. Room number 106 දිවිනපුරා